හැමෝටම සුබ දවසක් වේවා. ඔයාලා ගොඩක්ම මේ වෙද්දි අවධානය යොමු කරන දෙයක් තමයි මේ ගෝල්ඩ් මාකට් එකට ඉදිරියේදී මොනවා වෙයිද? එතකොට අපිට මාකට් එකේ ට්‍රේඩ් ඔපචුනිටි කොහොමද කැච් කරගන්න පුළුවන් කියන දේ ගොඩාක් ඔයාලා දැන් මේ දවස්වල බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ අප්ඩේට්ස් ගැන. එතකොට අපි ස්මාර්ට් මනි කන්සෙප්ට් එකේ මෙකැනිකල් කන්සෙප්ට් එකත් එක්ක අපි ටෙක්නිකලි ලොජිකලි කොහොමද අපි බලමු ගෝල්ඩ් මාකට් එකට ඉදිරියේදී වෙන්න පුළුවන් දේවල් සහ අපි ට්‍රේඩ් කරද්දී අ, අපේ තියෙන අපි කොහොමද මේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්නේ ඒ වගේ අඩුපාඩු ඒ දේවල් ටිකක් මම අද මේකෙදි කතා කරනවා. අපි මුලින්ම ගෝල්ඩ් chart එකේ වීක්ලි වලට ගියොත් එහෙම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් දෙයක් තමයි මෙතන ඉඳලා අපි අගෝස්තු 18 ඉඳලා එක දිගට කැන්ඩල් 6යි 7ක්. ඒ කියන්නේ සති 7ක්ම බුලිෂ් ට්‍රෙන්ඩ් එක තමයි ගියේ වීක්ලි chart එකේ. එතකොට මම කතා කරා ටෙලිග්‍රෑම් channel එකෙත් අප්ඩේට් එකක් දුන්නා අපේ මෙතනදී සැප්තැම්බර් 22 වගේ අන්තිමේට ලාස්ට් වීක් එකේදී තවමත් දැන් මෙතන තියෙනවා ස්විං ස්ට්‍රක්චර් බුලිෂ් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් බුලිෂ් කියලා. එතකොට මගේ වීක්ලි ස්විං ස්ට්‍රක්චර් එක තමයි මේ විදිහට තියෙන්නේ. වීක්ලි මෙතනින් ස්විං ස්ට්‍රක්චර් එක මේ විදිහට තියෙන්නේ. එතකොට ඒකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් පොඩිවට මේ විදිහට හදාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාලට දැන් බැලුව බැලමට පේන්නේ මේකේ ලොන්ග් ටර්ම් රන් එක ඇවිල්ලා බුලිෂ් රන් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අප් පැත්තට තමයි තියෙන්නේ. එතකොට හයර් ටයිම් ෆ්‍රේම් ට්‍රෙන්ඩ් එකත් බුලිෂ්. මේ වගේ අවස්ථාවලදී අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි බුලිෂ් ට්‍රෙන්ඩ් එක තමයි අපි අනිවාර්යෙන්ම ෆලෝ කරන්න ඕනේ. ගොඩාක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි මේ මාකට් එක දැන් අප් වෙලා ඉවරයි දැන් අප් වෙලා ඉවරයි ලොකු සෙල් එකක් බලාපොරොත්තු වෙන් එයාලා යම්කිසි තැන් වලින් සෙල් කරන්න try කරනවා. එතකොට වෙන්නේ ඔයාලව ට්‍රැප් කර මාකට් එක තවත් අප් වෙන එක විතරයි. එතකොට අපිට සෙල් කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් තියෙනවා. සෙල් කරද්දී අපි කන්ෆර්මේෂන් මිනිමම් වීක්ලි ප්‍රැක්ටල් කන්ෆර්මේෂන් එකක් හරි අපි බලන්න ඕනේ. නැතුව අපිට ෂෝට් ඔපචුනිටි බලන්න බෑ. එතකොට අපි දැන් වීක්ලි chart එකේ මේ විදිහට අපිට බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් නිසා අපි බුලිෂ් ට්‍රෙන්ඩ් එක තවම ෆලෝ කරන්න පුළුවන් අපිට. එතකොට අපිට මේ ඒරියා එකේ ලෙග් සයිඩ් එකේ ඩිමාන්ඩ් සප්ලයි. එතකොට ලෙග් සයිඩ් එකේ අපිට සප්ලයි තවම නැහැ. ඒ කියන්නේ මේ හදලා තියෙන්නේ සම්පූර්ණ හයි හද අලුතෙන් හයි හද තමයි මාකට් එක යන්නේ. එතකොට මේ ඒරියා එකේ කලින් හිස්ටරි වල සප්ලයි නැහැ. ඒ නිසා අපිට මෙතනින් හැරෙයි කියලා නිශ්චිතවම කියන්න බෑ මේ මාකට් එක. එතකොට අපිට ටෙක්නිකලි අපේ ලොජිකලි මේ කන්සෙප්ට් එකත් එක්ක අපිට හැරෙන විදිය තේරුම් ගන්න පුළුවන් අපේ කන්ෆර්මේෂන් දුන්නට පස්සේ. එතකොට අපි ඩේලි chart එකට ගියොත් ඩේලි chart එකෙත් ස්විං ස්ට්‍රක්චර් එක අපේ බුලිෂ්. ස්විං ස්ට්‍රක්චර් එක බුලිෂ් ස්ට්‍රක්චර් එක තියෙන නිසා අපිට මේ විදිහට බුලිෂ් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ බුලිෂ් BOS එක. එතකොට ස්ට්‍රක්චර් බ්‍රේක් එකකින් පස්සේ අපිට ස්විං පුල් බැක් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක එතකොට අපි මෙතනින් පුල් බැක් එක බලාපොරොත්තු වෙද්දි අපිට මිනිමම් අවම තියෙන්න ඕනේ අපිට ප්‍රැක්ටල් ෂිෆ්ට් එකක් බෙයාරිෂ් පැත්තට ඒක අවම. හැබැයි අපිට තවත් කන්ෆර්මේෂන් එකක් දෙනවා ප්‍රැක්ටල් ෂිෆ්ට් එකෙන් පස්සේ අපිට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් දුන්නොත් අපිට EQ ලෙවල් 150 යනකම් අපිට පුල් බැක් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ඩේලි ප්‍රීමියම් ඩිස්කවුන්ට් ගත්තොත් අපිට මේ EQ ලෙවල් එක මේ 3500ට වගේ ගන්න පුළුවන් මේ තියෙන ඉන්ටර්නල් බෙයාරිෂ් වුණොත්. එතකොට අපිට ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක මෙතනින් ප්‍රැක්ටල් සහ ඉන්ටර්නල් බෙයාරිෂ් වුණොත් අපිට මේ විදිහට මේ තියෙන ඩිමාන්ඩ් වලට ට්‍රේඩ් ඔපචුනිටි අපිට ෂෝට් ඔපචුනිටි බලන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැනට කරන්න ඕන දේ තමයි ඔයාලා ලොන්ග් ඔපචුනිටි නිතරම බලන්න මේ තියෙන ඕඩර් ෆ්ලෝ වලින්. පැහැදිලිද? බුලිෂ් ඕඩර් ෆ්ලෝ තමයි දිගටම කන්ටිනියු වෙලා තියෙන්නේ. එතකොට මම අපේ ප්‍රයිවට් ඩිස්කෝඩ් කමියුනිටි එකේදී අපි ඩේලි අප්ඩේට්ස් දෙනවා. ඒවත් එක්ක ට්‍රේඩ් ඔපචුනිටි ඔයාලට කැච් කරගන්න පුළුවන්. අපේ කමියුනිටි එකේ ඇතුලේ ඉන්න කට්ටිය ඒවා හොඳට ඩේලි අප්ඩේට්ස් බලනවා. ඒ දේවල් කරනවා. ඒ වගේම තමයි මෙතනදී මම කලින් ඔයාලට කතා කරා සැප්තැම්බර් මාසෙත් ටෙලිග්‍රෑම් channel එකෙත් ඔයාලට කිව්වා දැනට බුලිෂ් ඕඩර් ෆ්ලෝ ෆ්‍රැක්ටල් ඒ කියන්නේ බුලිෂ් ඕඩර් ෆ්ලෝ දිගටම ෆලෝ කරන්න පුළුවන් කියලා. එතකොට මෙතනත් තියෙන්නේ BOS එකෙන් පස්සේ ස්විං පුල් බැක් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් තවම ස්ට්‍රක්චර් කන්ෆර්මේෂන් නැහැ. එතකොට මිනිමම් ප්‍රැක්ටල් චොච් හරි බෙයාරිෂ් වෙනකන් ඉන්න එක ගොඩක් හොඳයි කියලාත් පැහැදිලි කරා. ඒතර මෙතනදී ප්‍රැක්ටල් ඕඩර් ෆ්ලෝ ඩිමාන්ඩ් හෝල්ඩ් බුලිෂ් ඕඩර් ෆ්ලෝ ෆලෝ කරන එක හොඳයි කියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ තමයි අපේ බුලිෂ් ඕඩර් ෆ්ලෝ. එතකොට මේ බුලිෂ් ඕඩර් ෆ්ලෝ වලින්
ඒ කියන්නේ මේ විදිහට ෆලෝ කරන එක හොඳයි බුලිෂ් පැත්තට දිගටම. එතකොට ඕඩර් ෆ්ලෝ එක චේන්ජ් වුණාට පස්සේ අපිට පුළුවන් බෙයාරිෂ් ඕඩර් ෆ්ලෝ දිගටම ෆලෝ කරන්න. එතකොට හයර් ටයිම් ෆ්‍රේම් වල අයිඩියා එක තමයි මේ ගෝල්ඩ් වල මේ විදිහට තියෙන්නේ. එතකොට අපිට අපි බලමු මිනිමම් ප්‍රැක්ටල් චොච් එකක් හරි මෙතන හයර් ටයිම් ෆ්‍රේම් දුන්නොත් අපි පුල් බැක් එක ප්ලේ කරා. එතකොට අපි 4 hour වලට ගියොත් 4 hour වල ටෙක්නිකලි මම කතා කරා මෙතන සැප්තැම්බර් 24. එතකොට මම දිගටම බුලිෂ් ට්‍රෙන්ඩ් එක තමයි ෆලෝ කරනවා කියලා කිව්වේ. එතකොට මෙතන බලන්න හොඳට පැහැදිලි ඔයාලට පේනවා මේ විදිහට ස්විං ස්ට්‍රක්චර් එක බුලිෂ් ස්ට්‍රක්චර් එක කන්ටිනියු වෙලා තියෙනවා. හරිම සරලයි. ගොඩාක් ඇඩ්වාන්ස් විදියට හිතන්න දෙයක් නැහැ. වීක් ස්ට්‍රෝං ලෝ හදනවා මේ විදිහට වීක් හයි ටාගට් කරනවා. ස්ට්‍රෝං ලෝ හදනවා වීක් හයි ටාගට් කරනවා. මේ විදිහට තමයි අපිට ෆලෝ කරන්න වෙන්නේ. හදිසියෙවත් එකපාරට මෙතනින් ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණා කියලා හිතන්නකො බෙයාරිෂ් පැත්තට. චේන්ජ් වුණාට පස්සේ අපිට පුළුවන් ෂෝට් ඔපචුනිටි කැච් කරන්න. එතකොට මෙතනදී දැන් මම මේ මාකට් දැනට තියෙන මාකට් කන්ඩිෂන් එකත් එක්ක අපිට මෙහෙම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ දවස්වල. දැන් අපි ස්විං ස්ට්‍රක්චර් එක මෙතනින් බුලිෂ් පැත්තට තියෙන. එතකොට මෙතන ලික්විඩිටි ස්වීප් එකක් කරලා තියෙනවා. මෙතනින් ස්වීප් කරලා ප්‍රැක්ටල් ස්ට්‍රක්චර් shift එකක් දීලා තියෙනවා මෙතන. එතකොට ප්‍රැක්ටල් චොච් එකක් දීලා තියෙනවා. එතකොට අපිට මෙතනදී ෂෝට් ඔපචුනිටි බලනවා නම් මේ තියෙන සප්ලයි එකෙන් අපිට ෂෝට් අයිඩියාස් බලන්න පුළුවන්. නමුත් මේක රිස්ක් එක වැඩි. මොකද ඕඩර් ෆ්ලෝ හයර් ටයිම් ෆ්‍රේම් ට්‍රෙන්ඩ් එක සහ මේ විදිහට බුලිෂ් යන නිසා අපිට මේ විදිහට ලොං අයිඩියාස් වලට ඉන්න පුළුවන්. ඒතර මෙතන මේ ලෝ එකට යටින් ලික්විඩිටි තියෙනවා වගේ සම්භාවිතාවක් තියෙන නිසා අපිට මේ විදිහට තව බෙයාරිෂ් ලෙග් එකක් මේ විදිහට ඉන්ටර්නල් හදලා ආයෙ නැවත අප් වෙන්න පුළුවන් මේ තියෙන ලෙවල් 3780 ඒ වගේ මේ තියෙන ඩිමාන්ඩ් වලින්. එතකොට ඒක ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න දෙන කන්ෆර්මේෂන් එකත් එක්ක ටෙක්නිකලි. එතකොට අපිට දැනට මම ඊයේ සඳහන් කර අපේ කමියුනිටි එකේදී මෙතන මාකට් එක මේ ඒරියා එකේ තියෙද්දි මම මේ හයි එක ටාගට් කරන්න තමයි බුලිෂ් පැත්තට තමයි මම කන්ෆර්මේෂන් අයිඩියා බලන්නේ කියලා. එතකොට අපි 15 මිනිත් වලට ගියොත් අපිට මේ විදිහට අපි ප්‍රීසෙෂන් එකේදී කතා කරා නිව්යෝක් මෙතන මාකට් එක තිබ්බේ මේ ඒරියා එකේ. මාකට් එක මේ ඒරියා එකේ තිබ්බේ. එතකොට ඊයේ 12ට ඒ කියන්නේ UTC +1 වලින්. එතකොට මම දිගටම මේ තියෙන ඩිමාන්ඩ් තමයි ෆලෝ කරන්න අයිඩියා එක තිබ්බේ මේ විදිහට. එතකොට මෙතනදී කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුනේ නැති නිසා වික් බ්‍රේක් එකකින් මේ හයිස් වල ලික්විඩිටි සම්පූර්ණ ස්වීප් කරලා මේ පුල් බැක් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම ටෙක්නිකලි කතා කරලා තියෙනවා BOS එකකින් පස්සේ ස්විං පුල් බැක් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට BOS එක දුන්නා ස්විං පුල් බැක් එක දුන්නා නැවත අපිට මේ විදිහට ඉන්ටර්නල් කන්ෆර්මේෂන් දුන්නොත් මේ විදිහට මෙතනින් ඉන්ටර්නල් බුලිෂ් වුණොත් නැවත මේ විදිහට මේ තියෙන වීක් හයි ටාගට් කරන්න පුළුවන්. එතකොට මේකේ ටාගට් එක තමයි 3895 900 වගේ ඒරියා එක. එතකොට අපි බෙයාරිෂ් පැත්තට කන්ටිනියු කරොත් මාකට් එක මේ තියෙන ස්විං ලෝ එක තියෙනවානේ 3793 මේ ස්විං ලෝ එක මිනිමම් මේ විදිහට කැන්ඩල් බොඩි ක්ලෝස් කරලා මේ විදිහට ආයේ බෙයාරිෂ් කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට ඒ අයිඩියා එකක් තමයි ගෝල්ඩ් වල අපේ කන්සෙප්ට් එක ස්මාර්ට් මනි මෙකැනිකල් කන්සෙප්ට් එකත් එක්ක අපිට තියෙන. එතකොට ඔයාලට මම පොඩි එක්සාම්පල් එකක් පැහැදිලි කරන්න අපිට ට්‍රේඩ් අයිඩියා කැච් කර ගන්නවා නම් අපි පොඩ්ඩක් බලමු. මෙතන ඇවිල්ලා ඔක්තෝබර් පළවෙනිදා. මෙතන අපි බලන්න මෙතන අපේ කන්සෙප්ට් එකත් එක්ක අපි කතා කරන්නේ ඒෂියන් සෙෂන් එකේදී මෙතන ලෝස් වල ලික්විඩිටි ස්වීප් කරලා ලන්ඩන් එකේදී ෆ්‍රැන්ක්ෆර්ට් ඕපන් එකත් එක්ක ලික්විඩිටි ස්වීප් කරලා මෙතනින් බුලිෂ් පැත්තට කන්ෆර්මේෂන් එකක් දීලා තියෙනවා. එතකොට අපිට ලොං ඔපචුනිටි එකක් කැච් කරගන්නවා නම් අපිට පුළුවන් මේක 5 මිනිත් වලට මෙතනදී අපිට මෙතනින් පුළුවන් 5 මිනිත් වලට ගිහිල්ලා මෙතනින් අපි මම මේ ට්‍රේඩ් අයිඩියා එකක් ඔයාලට බලන විදිය කියන්නේ. මෙතනදී අපි 5 මිනිත් වලට ගිහිල්ලා අපේ එන්ට්‍රි මොඩල් මේ අවස්ථාවේ මෙතනත් දීලා තියෙනවා එන්ට්‍රි මොඩල් එක. මේ විදිහට අපිට ඩිමාන්ඩ් එකක් තියෙනවා 5 මිනිත් වල. මෙතන අපේ ඩිමාන්ඩ් රේන්ජ් එක. එතකොට අපිට මෙතනදී අපේ ලික්විඩිටි එන්ට්‍රි මොඩල් එකක් තියෙනවා මේන් පවර්ෆුල් එන්ට්‍රි මොඩල් එකක්. මේ තියෙන ඒෂියන් ලෝ ස්වීප් කරලා මෙතන තියෙන ඉන්ඩියුස්මන්ට් ස්වීප් කරලා ෆේක් බ්‍රේක් එකක්. මෙතන අපි ෆේක් බ්‍රේක් එකක් තමයි මේක කතා කරන්නේ. එතකොට මෙතන ෆේක් බ්‍රේක් එකත් එක්ක ස්ට්‍රෝං ලික්විඩේෂන් කරලා තියෙනවා මෙතන. එතකොට මේක අපේ හයි ප්‍රොබබිලිටි ට්‍රේඩ් සෙටප් එකක් තමයි මේ ඔපචුනිටිය.
මෙතනින් අපි ට්‍රේඩ් එකක් මේ විදිහට මේක 100%ක් අපි ටෙක්නිකලි කතා කරන එන්ට්‍රියක් මේක 1/3ක වගේ RR එකක් තියන්න පුළුවන්. පැහැදිලි. එතකොට මෙතනින් මේ ඒක ලික්විඩිටි කැන්ඩල් එකක් එක්ක ගන්න ට්‍රේඩ් එකක් මේ විදිහට අපිට 1/3ක RR එකක් තියන්න පුළුවන්. ඔයාලට එහෙමත් නැත්නම් මෙතන මේ ප්‍රැක්ටල් බුලිෂ් මෙතන ප්‍රැක්ටල් චොච් එකට තියලා මෙතන මේ ප්‍රැක්ටල් ලෝ එකට යටින් SL තියලා ඔයාලට මේ විදිහට ඕඩර් ෆ්ලෝ ෂිෆ්ට් වෙනවාත් එක්කම ගත්තා නම් ඔයාලට 1/2ක වගේ RR එකකින් මේ ට්‍රේඩ් එක ඒත් කැච් කරගන්න තිබ්බා. ඒ කියන්නේ මෙහෙම. ඔයාලට මෙතන ලික්විඩිටි ස්වීප් කරන්න ඕනේ බෙයාරිෂ්. ඒ කියන්නේ සෙල් සයිඩ් ලික්විඩිටි ස්වීප් කරලා මෙතනින් බුලිෂ් පැත්තට චොච් එක දෙද්දිම ඔයාලට ලොන්ග් ඔපචුනිටි එකක් කැච් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රැක්ටල් ඕඩර් ෆ්ලෝ මෙතනින් සෙල් සයිඩ් ලික්විඩිටි ස්වීප් කරලා චොච් එකත් එක්ක බුලිෂ් වෙනවා. එතකොට අපිට මේ විදිහට ට්‍රේඩ් ඔපචුනිටි එකක් ගත්තත් එකට දෙකක වගේ මේ විදිහට RR එකක් තියලා ගන්න පුළුවන්. මොකද බුලිෂ් පැත්තට ට්‍රෙන්ඩ් එක බුලිෂ්. එතකොට අපිට එහෙමත් නැත්නම් මෙතන තියෙන මේ ෆ්ලිප් සෝන් එක තියෙනවනේ මේ ෆ්ලිප් සෝන් එකෙන් මේ විදිහට තියලා මේ ලෝ එකට යටින් SL තියලා අපිට මේ ට්‍රේඩ් ඔපචුනිටි එකක් කැච් කරගන්න පුළුවන්. එතකොට ඒක එකට දෙකක් තිබ්බොත් මේ විදිහට ගන්න පුළුවන්. එකට තුනක් තිබ්බොත් මේ විදිහට ගන්න පුළුවන්. නමුත් එකට දෙක අපි හිතමුකෝ. එතකොට මෙහෙම තියලා මෙතන වෙලා තියෙන්නේ මේක මිටිගේට් වෙලා නැතුව තමයි ආයෙ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ ට්‍රේඩ් ඔපචුනිටිය මිටිගේට් වුණා නම් ඒකත් හොඳ ඔපචුනිටි එකක්. ෆ්ලිප් සෝන් එකක් එක්ක ගන්න පුළුවන් ඔපචුනිටි එකක්. එතකොට මං හිතනවා ඔයාලට මේකෙන් අයිඩියා එකක් එන්නේ නැති කියලා මේ මාකට් අප්ඩේට් එක ගැන. ඔයාලට අයිඩියා එකක් ආව නම් කමෙන්ට් එකක් දාන්න පහලින්. එතකොට channel එකත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ අප්ඩේට් එකෙන් හරි ඊළඟ අපි හොඳ ලෙසන් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.